මේ තියෙන කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගය. ඉතින් ලස්සන කැලයක් තියෙන්නේ පාර දෙපැත්තෙම. මීට කලින් කුරුණෑගල ඉඳන් දඹුල්ල පාරේ ගිහිල්ලා තියෙන මං හිතන්නේ ඕන කෙනෙක් මේ කැලේ දන්නවා. මෙතනින් රොටියක් ආපු නැති කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ. ඉතින් මමත් රිවර්සන් පැත්තට යන ගමන් මෙතනින් නවත්තන්න දෙන්න බැරි වුණා. රොටියක් කාලා යන්න කියලා හිතුවා. ඇත්තට මේ ස්ථානෙට මේ ලංකාවේ ලොකුම රොටි මාකට් එක කිව්වා කියලා ඒකේ වරදක් නැහැ. මොකද මේ එකම ස්ථානයක රොටි කඩවල් මෙච්චර ප්‍රමාණයක් තියෙන මෙතන සෙනගක් ඉන්න සෙනග මෙතන යන්නේන පාරේ නවත්තන රොටියක් කාලා යන්න ප්ලේන් ටිකක් බීලා යන්න මං හිතන්නේ මෙහෙම තැනක් ලංකාවේ මම දැකලා නැහැ. මොකද මමත් ලංකාවේ යන්න ඇවිදින හින්දා දන්නවා. ඉතින් මෙතන තමයි ලංකාවේ ලොකුම රොටි මාකට් එක. ලොකුම රොටි මාකට් එකෙන් ලොකු රොටියක් කාලා බලමු. බඩගම රක්ෂිතය කියලා මිනිස්සු ගොඩක් මෙතන මේ වාහන නවත්තලා ආවිල්ලා මේ රොටිය කන්න ආරෙමි. හැබැයි කනගාටුදායක කරුණ කියන්නේ මේ අපේ මිනිස්සු යන තැන කැලෑවක්ද පාරක්ද පූජා භූමියක්ද කියලා බලන්නේ හැමතැනම කුණු දානවා. මේ දේ මෙතනත් වෙලා තියෙනවා. කොහොම කනගාටුදායක දෙයක් තමයි මෙතෙන් ආවට පස්සේ බලා ගන්න වෙන්නේ. මිනිස්සුන්ට මිනිස්සු කියන්න බෑ වගේ සත්තුන්ටත් අන්තයි. පේනවනේ කුණු. අරක්කු බෝතල්, තීම බෝතල්, පොලිතින්, බිස්කට් කාපුවා, සිගරට් පෙට්ටි හැමතැනම එකී ඔක්කොම මේ කැලේට දාලා ඉතින් ට්‍රැවල් කරනවා නම් ගමනක් යනවා නම් තමන්ගේ කුණු තමන් අරන් යන්න. ඔය කැලෑ විනාශ කරන්න එපා. මේ මිනිස්සුන්ට මෙච්චර මේ සෝබාදහමෙන් දඬුවම් දෙන්නේ මේ වගේ සෝබාදහමට හානි කරන නිසා. ඒක පොට හදාගන්න හැමෝම කාරුණේක ඉල්ලීම. රේඛාවන්නා පොඩි මහත ගොඩාක් නෑ ලස්සනට පෙන්වුම් තිබුණ රේඛා හතරයි. හැබැයි ධන රේඛාව ජීවන හැරදාවස රේඛාව හොඳයි. උප්පත්ති ලක්ෂණ නම් කෙනෙකුට යටහත් නෑ ඉන්නේ නම් පුරුෂ පැටි වගේ තරහ යන වෙලාවට හිටපෑටම. නපුරුකම මුසලකමක් නෑ හිත කිරියාවයි. දෙයියන්ගේ ආශිර්වාද තියෙන අතක් ඔය. දේව කන්නලාවක් තියෙන්නේ. හැබැයි නීතියට වචන බොරු වංචාවල් ලන්නේ. යාළුවෝ ආශ්‍රය කරනවා.
ප්‍රදේශ රට දේවල් තමයි හරියන්නේ. අනාගතයටවත් මාතර මේ භූමි ස්ථානට වඩා පිටකොට නැගිල භූමියල් හරියන්න තියෙනවා. අත්අල්ලගෙන කිව්ව කියලා යටින් 4000යි ඉල්ලුව නෑ මහත්තයා. මම තුන්නේසනා සී කරගෙන කිව්වේ මටත් ඉන්නම ඉගෙන ගන්න කුංචි ළමයි තුන්දෙනෙක් පොත් පැන්සල් ගන්න මේ අවුරුද්දේ බෑග් එකක් ගන්න උදාවක් කරලා යන්න සාදු කියලා. Yeah. You're from India? Yeah. Okay. ඉතින් මේ බැස්සෙන රොටියක් කාලා ටක් ගාලා ඉන්න කියලා මට එළියට බැස්සට පස්සේ සෑහෙන දේවල් සිද්ධ වුණා. කනගාටුයි කියන්න මේ අපේ මිනිස්සු තැනකට ගියාම හරිම අකාරුණිකයි පරිසරය ආරක්ෂා කරන්න ඕන විදිය දන්නේ යන්නේ යන තැන කුණු දාලා දැන් මේක මේ ලස්සන කැලයක් මෙතන මේ තියෙන බඩගම රක්ෂිතේ ඉතින් හැමතැනම කැලි ගසලා දාන්න එපා සෝවාදහම කොච්චර වටිනවද කියලා බෝඩ් ගහලා තියෙනවා ඒ වුණාට ඒ බෝඩ් එක ගාවම කුණු උඩ ගහලා ඉතින් මේ ලොකුම රොටි මාකට් එක කිව්වට අද මේ ඉද්ද දවසක් හින්දා ගොඩක් කඩවල් වහලා තියෙන්නේ කුරුණෑගල ඉඳන් දඹුල්ල පැත්තට සීගිරිය පැත්තට යනවනම් ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවනම් මෙතන නවත්තන්න පොඩි පොඩි කඩවල් ගොඩාක් තියෙන මිනිස්සු දුප්පත් මිනිස්සු ගොඩක් මේ කඩවල් කරන්නේ ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා ඒ මිනිස්සුන්ට සහයෝගයක් දීලා යන්න කියලා මේ වීඩියෝ එක බලන හැමෝගෙම මම ඉල්ලා සිටිනවා ජයවා